ඔන්න ඉතින් ඔයාලා බල හිටපු ඊළඟට මොන බයික් එක ගේයිද කියලා බල හිටපු හතරවෙනි වීඩියෝ එක ගෙනාවා. මොකක් ගැනද ගෙනාවේ කියලා අපි වෙනස්ම විදියකට ගෙනාපු මේ වීඩියෝ එක බලලම මොකක් ගැනද කියලා අපි බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ. ඔන්න දැන් ඉන්නේ අපි වීඩියෝ එකේ. මොකද්ද මේ බයික් එක? Pulsar 150ක් තමයි මේක. ෂෝක් ගින්දරට තියෙනව නේද? වීඩියෝ එකක් කරන්න හිතුවා වෙනස් විදියකට. හැමදාම එක විදියට කරලත් බෑනේ. වෙනස් විදියට කරන්න හිතුවා වීඩියෝ එක. ඉතින් බලන්න මේ වගේ බයික් එකක්. Pulsar 150 මේක 2017. හරිද? ඔයාලට මම මේක වටේ පිටේ අර වගේ වීඩියෝ එකක් දාන්නම්. ඊට අමතරව මේ වගේ වීඩියෝ එකක් බලන්න. ඉතින් මේ බයික් එකේ පළවෙනි අයිතිකාරයා 2017 නිෂ්පාදනය කරන ලද රෙජිස්ටර් කරන 2017 Pulsar එකක්. ඉතින් හොඳටම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ප්ලේන් එකේ ඉඳලම හොඳටම තියෙනවා. පළවෙනි අයිතිකාරයානේ. වැඩි පැදලත් නැහැ. ඔයාලට මම මීටරෙත් එක්ක පෙන්නන්නම්. මේක ගන්නවා නම් අපි කන්නාඩි දෙක දාලා කම්ප්ලීට් කරලා දෙන්න බයික් එකේ. කිසිම අඩුපාඩුවක් නැහැ යාළුවනේ. පදින්න ගන්න කෙනෙක්ට ඊටාම වටින බයික් එකක්. වටේ පිටේ තියෙන බයික් බලන්න එපා. ඒවත් දෙන්න තියෙනවා තමයි. ඒ වුණාට අද වීඩියෝ එක කරන්නේ මේ බයික් එකට. ඔයාලට CD100 එකක් එම ඕන නම් කතා කරන්න. අපි ඒකත් ඕන නම් දෙන්නම්. ඕන් තියෙනවා. මේ බයික් එක ගැන කතා කරොත් ඇත්තටම දුමක්වත් දාන්න නැති ඊටාම හොඳ බයික් එකක්. පිටිපස්සේ ඉඳලා බලන්න හොඳටම තියෙනවා මේ බයික් එකේ. මම ඔයාලට බයික් එක වටේ පිටේ පෙන්නන්නම් ඉන්න. ඉතින් මේ බලන්න යාළුවනේ මේ බයික් එක ගැන කතා කරන්න ආයේ මොකුත්ම නැහැ. අර PC6 එක වගේ තමයි ඉතින්. ඔයාලා අහලා බලන්න අපේරත්න එන්ටර්ප්‍රයිසස් එකේ බයික් ගැන හදන්න කරන්න ගන්න කෙනාට මොකුත්ම නැති බයික් තමයි අපි විකුණන්නේ. මීටරේ චුට්ටක් කාබන් එක ගිහිල්ලා තියෙන්නේ. ඒකට අපි අඩු කරලා දෙනවා ඔයාලට. ඉතින් ටයර් දෙකේ ඉඳලා බලන්න. ටයර් දෙකත් ඉතාම හොඳ තත්ත්වෙන් තියෙන්නේ. මේක නිකන් බ්ලූ කලර් එක. මේ Pulsar එක බ්ලූ කලර් එකෙන් තමයි ඉන්නේ. මේක තනි බ්ලැක් නෙමෙයි බ්ලූ කලර් එකෙන් තමයි ඉන්නේ. ඉස්සරහ ටයර් එකත් හොඳම දුවන තත්ත්වයේ තියෙනවා. මුස්ලිම් කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ. හොඳම පාවිච්චි කරලා තියෙනවා බයික් එකේ. ඉතින් පදින්න ගන්න කෙනෙක්ට ඉතාම වටින බයික් එකක් මේක. හරිද යාළුවනේ? බැලුවද? ඉතින් දැන් මම ඔයාලට මේක ස්ටාර්ට් කරලාවත් පෙන්නුවේ නෑනේ. එහෙනම් බලන්න මේක ස්ටාර්ට් කරලා කොහොමද සද්ද එන්නේ? ඒ ටිකත් බලන්න එහෙනම්. ඔන්න යාළුවනේ ස්ටාර්ට් කරලා තියෙන්නේ මම වැඩි කතා කරන්න. ඒකට ඇහෙන්න තින්දා මම බලන්න. හරිද යාළුවා? Pulsar එක බැලුවද? ස්ටාර්ට් කරලාත් බැලුවා, වටේ පිටත් බැලුවා. ඒකත් පැහැදිලි නැත්නම් මම මේ වීඩියෝ එක අවසානට දෙනවා. එළියට දාලා Pulsar එක ලස්සන වීඩියෝ එකක් දෙනවා මේකේ. මේක අපි සයිඩ් කන්නන් දෙක දාලා දෙන්නේ. ඒ වුණාට නැතුවත් හොඳයි නේ. සයිඩ් කන්නන් දෙක දාලා දෙන්නේ යාළුවනේ. පදින්න ගන්න කෙනෙක්ට ඉතාම වටින බයික් එකක්. බොරු කියලා දෙන්න ඕනේ නැහැ. ඉතාම හොඳ තත්ත්වයේ තියෙන Pulsar එකක් මේක. හරිද? අපේරන් එන්ටර්ප්‍රයිසස් එකේ බයික් ගැන අහලා බලන්න. අපි සින්දත් අයියාගේ බයික් ගැන. ඉතින් ඉතාම හොඳ බයික් තමයි අපි විකුණන්නේ. අඩුපාඩු කම්ප්ලීට් කරලා තමයි පිටට ගෙනත් දාන්නේ. කිසිම අඩුපාඩුවක් නැහැ මේකේ. ඔයාලා ඇවිල්ලා බලලා තමයි මේක ගන්න වෙන්නේ. මොකද බලන්න නැතුව කවුරුත් මිනිස්සු ගන්න නැහැනේ. ඇවිල්ලා බලලා හොඳයි නරකද කියලා බලලා ගන්න. ඔයාලා ගැතේ තමයි තීරණය තියෙන්නේ. හැබැයි මේක හොඳටම තියෙන Pulsar එකක්.
ආයෙ බලන්න දෙයක් නැහැ. බොරු නම් ඇවිල්ලා ගන්න කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා බලන්න. හරිද? බලලා මේක අරන් යන්න. හරිද? වීඩියෝ ඔක්කොම බැලුවද? මං කොහොමද ඒක ගෙනල්ලා තියෙන්නේ? හොඳයි නේද මේ විදිය? හොඳයි නරකද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාලගේ කමෙන්ට් එක තමයි අපිට තාම වටින්නේ. මොකද මට කෝල් එකක් ආවා කරන වීඩියෝ හොඳයි කියලා දිගටම කරගෙන යන්න කියලා මට කෝල් එකක් ආවා. කෝල් දෙක තුනක් ආවා. ඒ දුන්නයි මේ වීඩියෝ එක බලද්දි මමනේ දුන්නේ කියලා මතක් වෙයි. මේ ගෙනාවු බයික් එක 2017 150ක් පල්සර් එකක්. ඊටාම හොඳ තත්ත්වයේ තියෙන බයික් එකක් ඒක. පදින්න ගන්න කෙනෙක්ට ඊටාම වටින බයික් එකක්. ඇවිල්ලා බලලා හොඳයිද කියලා අරගෙන යන්න. ෆිනෑන්ස් එකක් හරි දාලා කෑෂ් කරනවා නම් ඒක කරලා අරගෙන යන මම දැන් අර වීඩියෝ එකේ කිව්වනේ. ආයි කියන්න ඕනේ නැහැ නේද? එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බලලා අපි ෂොප් එකේ තියෙන තැන දන්නෙත් නැත්නම් අපේ පළවෙනි වීඩියෝ channel එකේ පළවෙනි වීඩියෝ එක බලලා ඒ තැනක් දැනගෙන ඇවිල්ලා මේ පල්සර් එක අරන් යන්න. ඊටාම වටින මිලකට දෙන්නම් අපි. මොකද අඩුපාඩුවක් නැති මේ වගේ පල්සරයක් පළවෙනි අයිතිකාරයා පැදුව එකක් ඉතා පදින්න ගන්න කෙනෙක්ට ඊටාම වටිනවා. ඒ නිසා ෂොප් එක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලලත් මේ නම්බර් දෙකට කෝල් එකක් දෙන්න. අපි ෂොප් එකේ තියෙන තැන කියන්නම්. බලලා මේකට ඕන කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා හරි ඇඩ්වාන්ස් එකක් දීලා හරි එන්න. ඇඩ්වාන්ස් එකක් දුන්නොත් අපි බයික් එක දෙන්නේ නැහැ. ඇතුළේ තියන්න මොකද දැන් ඇඩ්වාන්ස් කර බයික් දෙකක්ම තියෙනවා ෂොප් එකේ. ඒ වගේ අපි ඇතුළේ තියලා තියන්නම් බයික් දෙකම. ඒ නිසා එහෙම ගන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ෂොප් එකට ඇවිල්ලා අද ගන්න බෑ නම් ඇඩ්වාන්ස් එකක් හරි දීලා එහෙම නැත්නම් දාරන් හරි යන්න පුළුවන්. පැයෙන් අපි ඔක්කොම කරලා දෙනවා. පැයක් යන්නෙත් නෑ විනාඩි 40න් පැය භාගයෙන් වගේ කරලා දෙන්න පුළුවන්. කෑෂ් ගන්න කෙනෙක්ට විනාඩි 10න් විතර කරලා දෙන්න පුළුවන්. ෆිනෑන්ස් දාන කෙනෙක්ට පැය භාගයක් විනාඩි 40ක් වගේ යනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා නම් ඊළඟට ලස්සන තව බයික් එකක් අරන් ලස්සන වීඩියෝ එකක් තරම් අපි එන්නම්. මේ වීඩියෝ එකෙන් එනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා කියන්න කලින් channel එක තාම subscribe කරලා නැහැ නේද? අනේ යාළුවෝ පොඩි subscribe පාරක් දාගෙන යමු නේද? bell icon එකක් click කරන්න. එතකොට මම වෙන බයික් එකක් දාපු ගමන් ඔයාලට notification එක එන්නේ නේද? like එකක් දාලා comment එකක් දාලා යන්. ඒ වගේ මතක් කරනවා අපේ page එකත් follow කරලා නැති අය page එකත් follow කරන්න අනිවාර්යෙන්ම. මොකද මම මේකේ කොටසක් page එකෙත් දානවා. page එක YouTube එකට ඇවිල්ලා බලනවා. YouTube එකයි page එකට ගිහිල්ලා බලනවා නේද? ඒ නිසා follow පාරක් දාමු page එකත් YouTube channel එකත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක නොකර. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා නම් මතකද මම දා PCX එක. ඒක ගන්න කැමති කෙනෙකුත් ඉන්නවා නම් ඒක ගන්න එන්න. අර කලින් දාපු Dio bike එකේ නෑ. ඒක වීඩියෝ එක දැන් මට පහවදාම ගියා. ඒ නිසා ඒකත් දැන් කෝල් කර කර අහනවා කට්ටිය තියනවද කියලා. ඒක නෑ යාළුවනේ. ඒකත් කියන්න ඕනේ PCX එක විතරයි දැන්ට තියෙන්නේ. අර Dio එක නෑ. වීඩියෝ එක දාපු පහවදා ඒක ගියා. හරිද? මේ පල්සර් එක ගන්න කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම එන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ පස්වෙනි වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.